බොන්නට අරින්න පුළුවන් මෙතනින්. දෙන 48.7 mpg. I think petrol වාහනයක්. ඉතින් petrol consumption එක ඇත්තටම වාසිදායකයි. තව මෙතන තියෙන වාසිය තමයි මෙතනින් බූට් එක අරින්න පුළුවන්. සහ වහන්න පුළුවන්. මෙතන තියෙනවා සාමාන්‍ය වාහනයක වගේ cruise control එකක් තියෙනවා මෙතන. මෙතන ඩිස්ප්ලේ එකත් සයිස් එක හොඳයි, responsive. Apple Apple CarPlay දැම්මහම ඉක්මනට ඉන්ටිග්‍රේට් වෙනවා, ලේසියෙන්ම ඉක්මනට කනෙක්ට් වෙනවා. හැබැයි ඒකම ප්‍රශ්නේ Bluetooth නෙමෙයි, කේබල් එක හරහා තමයි එන්නේ. ඒක පොඩි අවාසියක් වෙන්න පුළුවන්. නමුත් ඉතින් එච්චර ලැග් එකක් නැහැ, ඩිලේ එකක් නැහැ. ඉතින් මේක මැනුවල් වාහනයක්, 6 gear manual. මෙතන තියෙනවා තව ඔප්ෂන් වගේක්. මෙතනින් පුළුවන් චේන්ජ් කරන්න driving mode. මෙතනින් චේන්ජ් කරන්න පුළුවන් drive mode. ඒක වෙනස් කරාම මෙන්න මෙහෙම තමයි පේන්නේ. normal mode එක, එතකොට eco mode එක මම හිතන්නේ eco mode එක. මම දුවන්නේ eco mode එකේ. ඊළඟට තියෙනවා sport mode එක තියෙනවා. ඊළඟට මේ graphics එක නම් හරිම ලස්සනයි. high resolution slippery තියෙනවා. trail තියෙනවා. ඊට පස්සේ normal mode එක තියෙනවා. මම හිතන්නේ මං හිටියේ normal mode එකේ නෙමෙයි. eco mode එකේ. pickup එක නම් පොඩ්ඩක් අඩුයි. 900 something engine size එක. turbo boost. ඉතින් මුලදී pickup එක අඩු වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අත්‍තරම යන්න accelerate කරාට පස්සේ ඊළඟට auto stop එක තියෙනවා. auto stop එක නම් පොඩි ගැටලුවකට තියෙන්නේ auto stop එක. නවත් on කරන්න clutch එක පා ගන්න ඕනේ. ඉතින් සමහරවිට දැන් ගිහිල්ලා traffic එකේ නවත්තපු ගමන් auto එකට ගිය ගමන් ටක් ගාලා යන්න වුණොත් එහෙම ඉතින් අමතක වෙන්න පුළුවන් clutch එක පා ගන්න ඕනේ කියලා. ඉතින් ඒක පොඩි ඔළුවට සමහරට වදයක්. නමුත් පුරුදු වුණාට පස්සේ ඒක ලොකු ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේ ඩෑෂ්බෝඩ් එකේ ලෙදර් තියෙන්නේ. ඉතින් ඒක හොඳයි, ස්ටිචින් හොඳයි. මෙතන ඩිසයින් එක නම් ප්ලාස්ටික්. මෙතනත් ලෙදර් තියෙනවා. ඒක ප්ලාස්ටික්. ග්ලව් බොක්ස් එක ඉඩ ඇති. ඒවා තමයි ඉතින් ප්ලස් පොයින්ට්. මෙතනත් කප් හෝල්ඩර්ස් ප්ලස් පොයින්ට් එක. මේකත් උස ගානටම තියෙනවා අත තියාගන්න. එකම දේ තා පොඩ්ඩක් මෙහෙම දිගට තිබ්බනම් හොඳයි. ස්පේස් එක නම් පොඩ්ඩක් මදි. ඒක පොඩි නෙගටිව් පොයින්ට් එකක්. ඒරෙන්ද ප්‍රශ්නයක් නැහැ. ලයිට්ස් තියෙනවා ලයිට්ස් පත් වෙනවා. ඒක හොඳයි, වාසියක්, පොසිටිව් තින්. ඒක දෙකේම තියෙනවා. මේක නම් පෝස්ටරින් කළු පාටයි. මේක බේස් තිබ්බනම් හොඳයි. හැබැයි මේක টপ version වුණාට විග්නාලේ මේක ඇවිල්ලා Ford Puma 24 විග්නාලේ. ඒ වුණාට මේකේ roof top එක නම් ඇවිල්ලා නැහැ. ඊළඟට මේ ඩිටෙක්ට් කරනවා මේ driver sleepy ද කියලා ඩිටෙක්ට් කරනවා. ඊළඟ මෙතන radar system එක තියෙනවා. lane detection, departure warning ඒවා ඔක්කොම තියෙනවා. emergency stop ඒවා තියෙනවා. ඒවා එන responsive. ඒක plus point එකක්. මේක තව ලොකුම plus point එක තමයි මෙන්න මේක. මේ sound system එක. මේ sound system එක නම් අය
අනර්ගයි බේස් ආය සුපිරියර්ම තියෙනවා පිටිපස්ස මෙහෙමයි තියෙන්නේ පිටිපස්සේ වීව් එක හොඳයි ග්ලාස් එක වීව් එක හොඳයි මේ version එක නම් කැමරා එකක් නැහැ රිවර්ස් කැමරා එකක් නැහැ ඒක තමයි තව අනිත් අඩුපාඩුව ඒ වෙනුවට මේකේ තියෙන්නේ sensors හතර වටේටම sensors තියෙන්නේ ඉතින් මෙන්න මේකෙන් තමයි ඉතින් දැනගන්න පුළුවන් ඉතින් green වෙනවා ඊට පස්සේ amber වෙනවා ඊට පස්සේ red වෙනවා ඒකම ප්‍රශ්නේ ඉතින් රිවර්ස් කැමරා එකක් නැති එක සමහරවිට ඉතින් මේ ඔබ්ස්ටකල් එක පල්ලෙහෙන් තිබ්බොත් එහෙම ඒක පොඩ්ඩක් අඳුරගන්න අමාරුයි ඉතින් මම දැනට කරන්නේ රිවර්ස් කැමරා එකක් දාන්න නැතුව මම ඩෑෂ් කැම් එකේ බැක් කැමරා එක යූස් කරලා තමයි පොඩ්ඩක් බලන්නේ පිටිපස්ස බලන්න අවශ්‍ය වුණොත් නැත්නම් මේකට පුරුදු වුණාම ඒක ලොකු ගැටලුවක් නැහැ ඉතින් මේක Ford Puma 24 Vignale top of the trim කියලා තමයි ආවේ නමුත් එකම දේ මේ roof sunroof එක නැහැ ඊළඟට මොකක්ද රිවර්ස් කැම් එක නැහැ මෙතන තියෙනවා NFC charging ඒක පොසිටිව් එකක් right අපි LED ගිහලා බලමු තව මොනවද තියෙන features කියලා right මෙතනින් මේගොල්ලන්ගේ බැජ් එක ඩිස්ප්ලේ කරනවා ප්‍රොජෙක්ට් කරනවා බිමට එහෙම ලස්සනයි රෑට ඒක තව පොසිටිව් එකක් මෙතන අරින්න පුළුවන් මේක දාලා අන්ලොක් කරන්න පුළුවන් ඊට පස්සේ මෙතන ප්‍රෙස් කරොත් ලොක් කරන්න පුළුවන් ඔටෝ ෆෝල්ඩින් වෙනවා ඊළඟට මේක හරි ලස්සනයි මේ ඩිසයින් එක ඩේ ටයිම් රනින් ලයිට් එක ග්‍රිල් එක positive aggressive look එකක් තියෙනවා මේක අනිත් එක ST line එක අනිත් එක තමයි මේක මෙතනින් sense එක තියෙනවා මේක on open කරන්න tailgate එක open කරන්න sense එක තියෙනවා ඒ විදිහට වහන්නත් පුළුවන් හරිද ඒකත් එක වාසියක් ඊළඟට මේකේ රිවර්ස් වයිපර් එනවා ඊළඟට ඩිසයින් එක තව ප්ලස් පොයින්ට් එකක් හොඳ ඩිසයින් එකක් තියෙනවා crossover SUV වුණාට ඩිසයින් එකක් තියෙනවා පිටිපස්සෙත් ඉඩ හොඳයි පිටිපස්සෙත් හොඳට ඉඩ තියෙනවා රෑම්ප් ගතියක් නැහැ හොඳට ලෙග් රූම් එක තියෙනවා හෙඩ් රූම් එකක් තියෙනවා හොඳට එහෙම කිසිම මේ ප්‍රශ්න නැහැ. නමුත් තව පොඩි නෙගටිව් පොයින්ට් එකක් තමයි මෙතන 4 දෙනෙකුට නම් යන්න අමාරුයි. ඒක මම හිතන්නේ මිනි SUV හින්දා වෙන්න දෙගෙන කොට තමයි. අද ඉන්න එක්කනට මේක පොඩ්ඩක් ඩිස්ටර්බන්ස් එකක් වෙන්න පුළුවන්. මෙතන ગેප් එක. මෙතන තියෙන්නේ මේකක් කප් එකක්. යරන්ඩ ප්‍රශ්න නැහැ. ඩෑෂ්බෝඩ් එක හරි ලස්සනයි. අර ස්විචස් අරෙන්ඩ මේ ඩයල්ස් තියෙන හින්දා ලීසි ක්ලයිමේට් කන්ට්‍රෝල් එතකොට ෆෑන් කන්ට්‍රෝල් ඒවා. ඔතන කියන්න තියෙන්නේ තව පොඩි නෙගටිව් පොයින්ට් එකක් තමයි මෙන්න මේක 90 ඩිග්‍රීස් ඇරෙනවා නම් ක්ලෝස් ටු 90 ඩිග්‍රීස් ඇරෙනවා හොඳයි. මෙතන පොඩ්ඩක් මේ සීට් එක පොසිෂන් කරලා තියෙන විදිය අනුව කකුල ගද්දි මේක පොඩ්ඩක් වදින්න පුළුවන්.
ඒක තව නෙගටිව් පොයින්ට් එකක්. එරෙන්ද නුගටලුවක් නැහැ. දැන් මෙතනත් මෙන්න මෙහෙමයි මේ. මෙතන මැදින් එක්කෙනා මෙහෙම ගද්දි පොඩ්ඩක් එහෙම කරලා ගන්න වෙනවා. එතකොට මෙතන වදින chance එක ඉතින් වැඩි පොඩ්ඩක්. මේක ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් බහිද්දි අර SUV proper SUV එක වගේ ඉඩ නැති හින්දා මෙහෙම පොඩ්ඩක් කකුල උස්සලා ඊට දාගම ගන්න ඕනේ. boot space එක කිව්වොත් මේක තමයි plus point එකක් තියෙනවා. boot space එක සෑහෙන ඉඩක් තියෙනවා. නමුත් මේකේ ලොකුම plus point එක වෙලා මේ මෙතන ඉස්සුවාම massive space එකක් තියෙනවා මෙතන. ඉතින් මේකට බඩු දාන්න පුළුවන්. අයිස් දාලා කූලර් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. අතන තියෙන මැද තියෙන ඩ්‍රේන් එකක්. massive plus point එකක් මේ වාහනේ. යරින්ද boot space එකත් සෑහෙන්න තියෙනවා. මෙතනින් tailgate එක off කරන්නත් පුළුවන්. වහන්නත් පුළුවන්. හරි. ඉතින් දැන් මාස 3ක් විතර මම මේක පදිනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඕවරෝල් ඇත්තටම සැටිස්ෆයින් වාහනයක්. කම්ෆර්ට් එක විශේෂයෙන්ම මේ සස්පෙන්ෂන් තම හොඳයි. විශේෂයෙන්ම මේ වගේ ග්‍රාමීය පාරවල් යද්දී සස්පෙන්ෂන් හොඳටම තියෙනවා. ඉතින් උසත් හොඳ ගානට තියෙනවා. ඉතින් රයිඩ් ක්වොලිටි එකත් හොඳයි. හැන්ඩලින් හරිම ස්මූත්. තව දැන් තමයි බ්‍රේක් එක ටිකක් සෙන්සිටිව්. සාමාන්‍ය පොඩ්ඩක් පුරුදෙන්න කාලයක් යද්දී පුරුදෙන්න පුළුවන්. ඒක හුරු වෙනවා. මුලදී තේරෙයි බ්‍රේක් එක ටිකක් සෙන්සිටිව් වැඩි ටක් ගාලා වදිනවා කියලා. ඊළඟට ඔප්ෂන් එකකින් හොඳයි. මේක ඉතින් අර top of the option හින්දා ඉතින් අත්තම කියන්න තරම් අඩුපාඩුවක් නම් නැහැ. එකම දේ top of the trim වුණාට මේකේ sunroof එක ඇවිල්ලා නැහැ. reverse camera එක ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට sensors තියෙන්නේ. ඊළඟට mileage එක ඉතින් හොඳයි. specs වල තියෙන 50 කියලා ඒනට දැන් මට 48 කරනවා eco mode එකේ. modes ගොඩක් තියෙනවා driving modes. හැබැයි ඒවා ලොකු වෙනසක් නම් නැහැ. ඒවා අතර. නමුත් ඉතින් decent ride එකකට spacious පිටිපස්ස පොඩ්ඩක් cramp 4 දෙනෙකුට 3 දෙනෙකුට කිසි ප්‍රශ්නයක් නැහැ. මැදින් එක්කෙනාට පොඩ්ඩක් කකුල ගද්දි රෙන් පොඩ්ඩක් ඉඩකට මොඩියක් තියෙනවා. මදිකමක්. ඊළඟට දොර 90 degrees close to 90 degrees ඇරෙන්නේ නැති හින්දා බහිද්දි පොඩ්ඩක් අමාරුවක් තියෙනවා. කකුල උස්සලා ගන්න ඕන හින්දා air end option nothing වටිනවා වාසි. ඒ ටික තමයි. ඉතින් overall ඇත්තටම recommend කරන්න පුළුවන් වාහනයක්. recommend කරන්න දෙයක්වත් නැහැ. මොකද මේක මම හිතන්නේ UK වල best selling Ford වාහනේ. දැන් Fiesta එක production නැති හින්දා ඉතින් overall ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන්. disappoint වෙන්නේ නැති වාහනයක් කියලා දැන් මට තේරෙනවා. මාස 3ක් 4කට කිට් වෙන්න මේක පැදලා. right එහෙනම් ජය වේවා.